지금 몇 시예요? 지금 몇 시예요? දැන් වෙලාව කීයද? 지금 7시 42분입니다. 지금 7시 42분입니다. දැන් වෙලාව 7යි 42යි. 42분 42යි. කොරියානු භාෂාවේ අපි වෙලාව කියනකොට අපිට අවශ්‍ය වෙනවා ඉලක්කම් ගණන් කරන කොරියානු ක්‍රමය සහ චීන ක්‍රමය කියන දෙකම. මෙතනදී පැය ගාන අපි ගණන් කරනකොට කොරියානු ක්‍රමයත් විනාඩි ගාන අපි කියද්දී චීන ක්‍රමයක් භාවිතා කරනවා. එතකොට කොරියානු ක්‍රමයට අපිට අවශ්‍යම වෙන ඉලක්කම් පරාසයක් තියෙනවා. 1 ඉඳන් 12 දක්වා ඉලක්කම් අපි කොරියානු ක්‍රමයට මතක තියාගන්න ඕනේ මේ වෙලාව කියනකොට. අපි බලමු 1 සිට 12 දක්වා කොහොමද අපි කොරියානු ක්‍රමයට ගණන් කරන්නේ නැත්නම් ඉලක්කම් කියන්නේ වෙලාව සම්බන්ධයෙන් කියද්දී. 1 හානා 2 තුල් 3 සෙත් 4 net 5 다섯 6 여섯 7 일곱 8 여덟 9 아홉 10 열 11 열 하나 එහෙම නැත්නම් 요라나 මෙතනදී යොල් හනා එහෙම නැත්නම් මේ යොල් හනා කියන එක යොරානා විදිහට අපිට කියන්න පුළුවන් හේතුව තමයි යොල් කියන එකේ අල්ලා යන්න ව්‍යංජනය හනා කියන එකේ හ එකතු කිරීම ආස්වරය එකතු සමග එකතු වෙනවා. එතකොට මේ හ කියන ව්‍යංජනය මෙතනදී ශබ්ද වෙන්නේ නැතුව යනවා. ඒ නිසා තමයි යොරානා විදිහට උච්චාරණය කරන්නත් පුළුවන්. එතකොට 11 යොල් හනා එහෙම නැත්නම් යොරානා 12 යොල්තුල් මෙන්න මේ ඉලක්කම් 12 අපිට අවශ්‍ය වෙනවා වෙලාව කියනකොට. ඊළඟට විනාඩි ගාන අපි කියද්දී චීන ක්‍රමය තමයි භාවිතා කරන්නේ. එතනදී ඉල් ඊ සම්සා ක්‍රමය භාවිතා කරනවා. අපි වෙලාව කියනකොට විනාඩි ගාන කියද්දී ওই විදිහට තමයි කොරියානු භාෂාවේ වෙලාව කියනකොට පැය 12ට අදාළව ඉලක්කම් අපි ගණන් කරන්නේ කොරියානු ක්‍රමයට.